ඉතින් අදත් සාධනෙන් ලිගන්න අප YouTube චැනල එකට අදත් අපි රජයක රැක අවස්ථාවක් තමයි කියලා තියන්නේ අබ්බලුම් මේ වඩිල්ලන් සුසම්බනාද අලුම් කරන්න මද කොමදි කියෙන විඩියෝඩයන් කල අප YouTube චැනක සබස්ක්‍රයිබ් කලත සබස්ක්‍රයිබ් කරන්නත් අමතක් කන්නප අපි හෙන යම විඩියට මේ පිඩික් ගන්නව ලින්කම පාල් ඩිස්ක්‍රපෂන් එක දාතින ඉතින් විල්ල ඇයට ඩවන්ලෝඩ් කරන්න පුළුවන් මේ සිරුන් විස්තර තියන පිඩි පත්තින ඔක්කොම ඩවන්ලෝඩ් කරන්න පුළුවන් සිංහල ඉංග්‍රිස් ටැමිල් ඔක්කොම තියන ඔයාල්ට ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් මේ තිනවා මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සහකාර තුන්වෙනි ශ්‍රේණියට තමයි බදවාගන්නේ. මේක විවෘත තරඟ විභාගයක්මයින් තමයි මේවට තෝරා ගැනීම සිදු කරන්නේ. මේක ක්ලෝසින් ඩේට් තියෙනවා 2026 1/16 කලින් ඔයාලා මේකට අයිඩම් කරන්න ප්‍රපාට සංඛ්‍යාව 34ක් තියෙනවා. ඔයාලට මේකට අයිඩම් කරන්න පුළුවන් ලොක් ක්වොලිෆිකේෂන් එකක් ඉල්ලන්නේ නැහැ. අපි බලමු ක්වොලිෆිකේෂන් මොනවද කියලා මේ වීඩියෝ එක. අතතුර සේවා කොන්දේස් දීලා තිනවා. ඔයාලට මෙතන ඒවා කියවගන්න පුළුවන්. මම මෙතන ඒවා කියවන්න යන්නේ නැහැ. මම වැඩක් කරන ටික ඔයාලට කියවගෙන යන්නම්. සේවා කොන්දේසි ඔයාලට කියවගන්න පුළුවන් පහළ ලින්ක්ස්වල දාලා තියෙනවා. ඒවයින් ඔයාලට කියවගන්න පුළුවන්. වැටු පරිමාණය දීලා තියෙනවා බේසික් සැලරි එක 50090යි. එතකොට අනිකුත් තීමන එකතු වෙලා 84420ක වැටුපක් යනවා. වැටුපකට යන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. සුසුම් ඉල්ලලා තියෙනවා මෙතන සපුරාලිය යුතු සුසුම් කියලා සඳහන් කරලා තියෙනවා. අයිඩම් කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. අයිඩම් බාර ගන්න අවසන් දින වයස අවුරුදු 18 නෝඩ් සහ 35 වැඩි විය යුතුය. විශිෂ්ට දාර්ශනිකයෙන් යුක්ත විය යුතුය. දිවෙණිය ඕනෑම ප්‍රදේශයක ලියාපදිංචි ප්‍රදේශයක පදිංචි අයිඩම්කරුවෙකුට ඉල්ලුම් කළ හැකි. අවත් සියලුම සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට මෙම අයිඩම්පත් ගැනීමේදී නිවේදනය සඳහන් කරනු ලබන දිනට වසර 3ක කාලය තුළ මධ්‍යම පළාත් තුළ ස්ථිර පදිංචිකරුවා කාලාට්‍රයා මෙම පළාත් පුරමාන්ත වසර 3ක ස්ථිර පදිංචි අයෙකු වන අයිඩම්කරුවන් බඳවා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වල ලියාපදිංචි සුදුසුකම් සපුරන ලද අයිඩම්කරුවන් ලබාගත් ලකුණුවල ප්‍රමුඛතාවය මත මධ්‍යම පළාත් සභාව තුළ වසර 5ක් අනිවාර්යෙන් සේවා කිරීමේ කොන්දේසියකට යටත්ව බඳවා ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 3ක් එම් පළාතේ ඉන්නවනම් එයාලට ප්‍රමුඛතාවයක් තියෙනවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. අනෙකුත් පළාත්වලට ඊට පස්සේ තමයි ලකුණු පිටවලට බඳවා ගැනීම සිදු වෙනවා කියලා මෙව සඳහන් කරලා තියෙන්නේ. සෑම අයිඩම්කරුවෙකුටම මධ්‍යම පළාත තුළ ඕනෑම ප්‍රදේශයක සේවා කිරීමට අන්තරේ රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. යම් ආගමික නිකායකට පැවිදිවරේ කරන කිසිදු තැනැත්තෙකුට මෙම තනතුර ඉල්ලුම් කිරීමට සුදුසුකමක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. පහළ සඳහන් අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් තියෙන්න ඕන කියලා දෙනවා මේකට අයිඩම් කරනවා. අපි බලමු අධ්‍යාපන සුදුසුකම් ඉල්ලන්නේ භාෂාව හෝ සාහිත්‍ය, ගණිතය හා විද්‍යාව ඇතුළු දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6ක් සමත් වෙලා තියෙනවා නම් ඔයාලට මේකට අයිඩම් කරන්න පුළුවන්. ඒ කියන්නේ සිංහල, ගණිතය, විද්‍යාව ඒවත් එක්ක විෂයන් 6කින් සමත් වෙලා තියෙනවා නම් ඔයාලට මේකට අයිඩම් කරන්න පුළුවන්. වෘත්තීය සුදුසුකම් ඉල්ලලා තියෙනවා මේකත් අනිවාර්යයි. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 2012 එළඉරක් 1 ප්‍රකාරව අදාළ ශේෂ්ත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් වල පස්වන මට්ටමේ පාඨමාලාව සාතික. ඒ කියන්නේ NUQ level 5 සාතිකයක් ලබා තිබීම හෝ වෘත්තිකා අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඒ හා සමානයයි පිළිගනු ලබන සුදුසුකම් ලබා තියෙනවා නම් ඔයාලට මේකට අයිඩම් කරන්න පුළුවන්. මේ ක්වොලිෆිකේෂන් දෙක විතරයි ඔයාලගෙන් ඉල්ලන්නේ. මේ දෙක තියෙනවා ඔයාලට අයිඩම් කරගන්න පුළුවන්. බඳවා ගැනීමේ ක්‍රමවේදය කිව්වොත් ඔයාලට මේකේ තරඟ විභාගයක් තියලා තමයි ඔයාලා මේකට බඳවා ගන්නේ. ඔයාලට ඒක ලකුණු 140ට හෝ ඊට වඩා වැඩියෙන් ගන්න ඕනේ මේකට සුදුසුකම් ලැබෙනවා නම් ඊට පස්සේ ඔයාලා ඉන්ටර්විව් එකට කතා කරනවා. ඊට පස්සේ තමයි තෝරා ගැනීම සිදු කරන්නේ. ඉන්ටර්විව් එකෙන් ඔයාලට ලකුණු ලබා දීම සිදු කරන්නේ ඔක්කොම ලකුණු ලබා දෙන්නේ එක්සෑම් එකෙන් විතරයි කියලාත් මෙයාලා සඳහන් කරලා තියෙනවා. විභාග පිළිබඳ තොරතුරු දීලා තියෙනවා මෙතන. මේ විභාග සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන ලැබේ. අයිඩම් කරවන් තමන් විභාගයට පෙනී සිටින භාෂා මාධ්‍යයට නියමිත අංකය පැහැදිලිව සඳහන් කළ යුතු අතර ඒ පසුව වෙනස් කිරීමට ඉඩ දෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. අපේක්ෂා ඉදිරිපත් කරන සියලුම ප්‍රශ්න පත්‍ර සඳහා එකම භාෂාවකින් පමණ පිළිතුරු සපයන්න ඕනේ. විභාගයේ පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවරනු ලබන නීති රීති වලට අයිඩම් කරවන් යටත් වෙන්න ඕනේ. විභාග මධ්‍යස්ථානයේ මෙම විභාගයේ මහනුවරදී පමණක් පවත්වන ලබ මේ මතක තියාගන්න මේ
විභාගතය වෙන විභාගනම් ඩිස්ට්‍රික් මට්ටමින් තියෙන මේ විභාගය මානුව ඩිස්ට්‍රික්කය පමණ තියන්නේ ඒ හොඳට මත තියාගන්න විභාග සඳහා වන විශ නිර්දේශය දිල්තිනවා මෙතන බුද්ධි පරීක්ෂණල කාලේ පැයක පේප එකක් කම්බෙනවා මුල්ලකුණු 100යි එකෙන් සමත් ලකුණු සංඛ්‍යාව 40යි තාක්ෂණික ප්‍රශ්නපත්‍රයට කාලේ පැය 3යි මුල් ලකුණු සංඛ්‍යාව 100යි සමත් ලකුණු සංඛ්‍යාව 40යි 40ට වැඩි ලකුණක් ගන්න ඕනේ ඔයාලා මේකේ සමත් වෙනවා නම් මෙතන ප්‍රශ්න පත්‍රයේ එන විෂය නිර්දේශය දීලා තිනවා ඔයාලා ඒව කියව ගන්න පුළුවන් මෙතන මම පහල ලින්ක්ස් වෙලා තියෙනවා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගෙන කියව ගන්න පුළුවන් අයිඩම් කරන්න ඕන ක්‍රමවේදය තියෙනවා මේක A4 size කඩදාසියක print එකක් අරන් ඔයාලා අත්තකුරෙන් හොඳට මතක තියාගන්න මේක ඔයාලා අත්තකුරෙන් පුරවන්න ඕනේ මගේ වීඩියෝ එකට කමෙන්ට් දාලා තිනවා print එකක් අරන් එහෙම කරාට කමක් නැද්ද කියලා මතක තියාගන්න අත්තකුරෙන් කියලා සඳහන් කරලා තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් ඔයාලා අත්තකුරෙන් මේක පුරවන්න ඕනේ එහෙම නැත්නම් මෙයා කමියුනිකේෂන් එක දීලා ෆිල් කරාට එයා එජිට් වෙන සම්බාධිතාවයක් තියෙනවා ඔයාලා මතක ඇතුව මේක තමන්ගේ අත්තකුරෙන් පුරවන්න මේක සඳහන් කරලා තියෙනවා අංක 1 සිට 3 තෙක් පළමු පිටුවටත් අංක 4 සිට 6 තෙක් දෙවෙනි පිටුවටත් අංක 7 සිට 11 තුන්වෙනි පිටුවටත් ගන්න. ඉන්න මම ඒ හරියටම කියලා දෙන්නම්. මේ සඳහන් කරලා තියෙන මෙයාලා මෙතන ප්‍රශ්න තියෙනවා අංක 1 කියන මෙතන තියෙනවා අන්න ඒ ටික 1 ඉඳන් 3 දක්වා පළවෙනි පිටුවට ගන්න අනිවාර්යෙන් ඊට පස්සේ 4 සිට 5 දක්වා එක පිටුව 7 සමයන 4 සිට 6 දක්වා එක පිටුව ඊපස්සේ 7 සිට 11 දක්වා තව පිටුව. ඔයාලා මේක ගන්නවා නම් අනිවාර්යෙන් කොලේ දෙපැත්තට එන්න ගන්න ඕනේ. මෙයාලා මෙතන සඳහන් කරලා තියෙනවා කොලේ දෙපැත්තට එන්න ගන්න කියලා. අයිඩම්පත් පිළිවෙල කරගන්න විට ඒ සීසය සඳහන් විභාගේ නම සිංහල අයිඩම්පත සිංහල වලට අමතරව ඉංග්‍රීසියෙන්ද දෙමළ අයිඩම්පත් වල දෙමළ වලට අමතරව ඉංග්‍රීසියෙන්ද සඳහන් කරන්න ඕනේ. ඒකට මතක තියාගන්න. මේක මූලික සිසුන් නොමැති අය ඔයාලව රිජෙක්ට් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේකට ඔයාලා රුපියල් 600ක විභාග ගාස්තුවක් ගෙවන්න ඕනේ. බලමු මේවා ගෙවන්නේ කොහොමද? මේ විභාග ගාස්තු මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ආදායම් ශේෂ්ත්‍ර 20 ඇලයිරක් 03 ඇලයිරක් 02 ඇලයිරක් 13ට බැර වන පරිදි අයිඩම්පත් බාර ගන්න ලබන අවසන් දිනවල ඊට ප්‍රථම මධ්‍යම පළාත තුළ පිහිටි ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මුදල් ගෙවන්න පුළුවන්. ඒ සඳහා ලබාගත් නිල් පැහැදිලි ලදපත අයිඩම් පත්‍රයේ නියමිත ස්ථානයේ නොගැලවෙනසේ අලවන්න ඕනිගේ සඳහන් කරලා තියෙනවා. එහි ඡායාරූපයක් ඔයාලව අතේ තියා ෆොටෝ එකක් ඔයාලව අතේ තියාගන්නත් ඒක ඔයාලට පහසුවක් වෙනවා කියලා සඳහන් කරලා දෙනවා. ඒකේ ලදපත නොමැති යොමු කරන අයිඩම්පත් ප්‍රතික්ෂේප කරලා කරනවා කියලා සඳහන් කරනවා. මේ සඳහන් කරලා තියෙන්නේ නොහොඳ ඩිස්ට්‍රික්ට් එකේ ඉන්න අයට එයාලා අයිඩම් කරන්න ඕනේ මේ විදිහට තමයි. ඊට පස්සේ නුවරින් බැහැරව ඉන්න අයට අයිඩම් කරන්න ඕනේ විදිහක් දීලා දෙනවා. මධ්‍යම පළාතෙන් බැහැර පළාතට අයිඩම් කරනවා. තම විභාග ගාස්තු කියවෙන්නේ පාත ක්‍රමයේදී අනුගමනය කරන්න පුළුවන්. තම විභාග ගාස්තු දෙවෙනි පිටේ ඕනෑම මහජන බැංකු ශාඛාව මගින් මානුවර මහජන බැංකුවේ පවත්වාගෙන ලබන මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලේකම්ගේ අංකය 03යි 02යි 3යි ඇලයිරක් 100ක 02යි 604 දාන්න ගිණුමට බැර කර ඒ සඳහා බැංකුවෙන් නිකුත් කරන ලද රිසිට් පට අයිඩම් පත්‍රයේ නොගැලවුම්සේ අලවන්න ඕනි සඳහන් කරලා තියෙනවා මෙයාලා. බැංකු රිසිට් පත පිරිවීම වෙලේ ගිණුම් හිමියාගේ නම ලේකම් සභාව ලෙස සඳහන් කරන්න ඕනි. ගිණුම් හිමියාගේ නම ලේකම් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියලා සඳහන් කරන්න ඕනි කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. අයිඩම් කරුගේ නම ලිපිනේ දුරකථන අංකය ජාතික හැඳුනුම්පත් අංකය හා හේතුවට ඔයාලා සඳහන් කරන්න ඕනේ මධ්‍යම පළාත් රාජ්‍ය සේවක සේවයේ කළමනාකරණ සහකාරතා තාක්ෂණ ඛණ්ඩ 3 වන සේවා ගණයේ තාක්ෂණ ගණයේ සහායක තන්තුන 3 වෙනි ශ්‍රේණිය සඳහා බදවා ගැනීම විවෘත තරඟ විභාගයේ 2025 කියලා සඳහන් කරන්න ඕනේ හේතුවට. මේවා ඔයාලා ATM එකකින් මේවා ඩිපොසිට් ගන්න එපා. ඔයාලා අනිවාර්යෙන් බැංකුව ඇතුලෙන් ගිහිල්ලා මේවා පුරවලා තමයි මේවා කරන්න ඕනේ. මේ ගෙවීම සිදු කරන්න ඕනේ. අයිඩම් පත්‍රයේ අපේක්ෂකයාගේ හස්සන් රජයේ විදුහල්පතිවරයෙකු සාමදාන විනිශ්චයකාරයෙකුට දියුණුම් කොමසාරිස්වරයෝ නීතිඥවරයෙකු ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු හෝ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය 2025 ඇලයිරක් 10 ශ්‍රේණිගත කිරීමට අනුව කෘතිකව ජ්‍යෙෂ්ඨ මට්ටමේ රාජ්‍ය පළාත් රාජ්‍ය සේවයේ නියුතු තනතුරක් දරන නිලධාරියෙකු විසින් සාතික කරගන්න ඕනේ. මේ අයිඩම් පත ඔයාලා සාතික කරගන්න ඕනේ රජයේ සේවය කරන එක්කෙනෙක්ගෙන් මේ මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයාලා අයිඩම් පත එවන්න ඕනේ ලේකම් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අංක 224න් කඩුගස්තොට පාර මහනුවර යන ලිපිනයට ඔයාලා එවන්න ඕනේ. මේකේ
එවන කවරේ අම්පස ඔයාල මේ සඳහන් කරනු මධ්‍යම පළාත් රාජ්‍ය සේවය කළමනා කරන සහකාර තාක්ෂණික අංක ඛණ්ඩ 3 සේවා ගණයේ තාක්ෂණික සහකාර 3 වන ශ්‍රේණි සඳහා තනතුරු සඳහා බඳවාගෙන 2025 යනුවෙන් සඳහන් කළ යුතුයි. මේ විද්‍යාලය පන්සල ලැබෙන මේවා දැනුම් දීමකින් තොරව රිජෙක්ට් කරනවා කියලා සඳහන් කරනවා. ආයුධ පත ලද බව සඳහන් කිරීමක් සිදු කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඔයාලගේ විභාගයේ මේ විභාග මධ්‍යස්ථානයේ පිළිවෙල මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම සභා ලේකම් විසින් අයිඩම් කරුණු වෙත විභාග ප්‍රවේශ පත්‍ර මගින් දැනුම් දෙනාගේ සඳහන් කර අයිඩම් කරුවෝ අන්විත ප්‍රවේශ පත්‍ර නිකුත් කළ වහාමේ බව සඳහන් කරමින් නිවේදනයක් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම් සභාවේ නිල වෙබ් අඩවිය වෙන www.spc.cp.gov.lk මගින් පළ කරනු ඇත. ප්‍රවේශ පත්‍ර විභාග පැවැත්වීමේ දින 14 අප්‍රේල් අයිටම් කරුවන්ගේ ජංගම දුරකථන වලට කෙටි පණිවිඩයක් මගින් ලබා දෙනවා සහ එහෙම නැත්නම් ඊමේල් මගින් ඔයාලට දැනුම් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලට මේවා සාවද්‍ය තොරතුරු ඔයාලා අනිවාර්යෙන් මේකට දෙන වැඩ කරන ෆෝන් නම්බර්ස් ඊමේල්ස් දෙන්න අමතක කරන්න එපා. ඒවට ඔයාලට තොරතුරු හම් වෙනවා. ඒවා හොඳට අප්ඩේට් එකේ ඉන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට ලැබෙන දැනුම මේවා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒවත් ඔයාලට කියවන්න පුළුවන්. අපි බලමු කොහොමද ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. මෙතන දීලා තියෙනවා මම පහල ලින්ක්ස් දාලා තියෙනවා. ඒ වගේ ඇවිල්ලා මෙතන තියෙනවා සිංහල ගැසට් සිංහල ඇප්ලිකේෂන් එක. ඒතකොට ඔයාලට ගැසට් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් මෙතනින් ගන්න. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් මෙතනින් ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේ මාව මෙතන එහෙම තියෙනවා. ඔයාලා මේක print එකක් කරන් තමයි පුරවන්න ඕනි. මතක ඇතුව මේක ඔයාලා සිංහලෙන් පුරවන්න ඕන. සිංහලෙන් විතරක් පුරවන්න මතක තියාගන්න. මේක සාමාන්‍ය තොරතුරු ටිකක් තියෙන්නේ. ඔයාලා පෙනී සිටින මාධ්‍ය සඳහන් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන සිංහල දෙමළ ඉංග්‍රීසි මේ තුනෙන්ම ඔයාලා කැමති භාෂාවකින් සඳහන් කරන්න ඕනේ. මෙතන ලියාපදිංචි ඩිස්ට්‍රික්ට් එක පර්සන්ටේජස් ටිකක් ඉල්ලනවා. විද්‍යුත් තැඹෑල්ල ඒකට ඒවා ඔක්කොම ඔයාලට දෙන්න පුළුවන්. මෙතන ඔයාලගේ ඩිස්ට්‍රික්ට් එකේ සම්බන්ධ තොරතුරු ඒවා හරියට දෙන්න. එතකොට මෙතන විෂය ඔයාලා ගෝලියෝ රිසල්ට් A level ඒවා ඔක්කොම මෙතන දෙන්න පුළුවන් ඔයාලට. මෙතන වෘත්ති තාක්ෂණ සුසුම් වලත් තියෙනවා. මෙතන ඔයාලා මතක ඇතුව මෙතන තමයි ඔයාලා සඳහන් කරන්න ඕනේ ඔයාලා රිසිට් පත. මෙතන අමනන් කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ දිනය දාන්න අයිඩම් කරුගේ අත්සන සාතික කරන්න ඕනේ. මම කිව්වේ රාජ්‍ය සේවය කරන එක්කෙනෙක්ගෙන් සාතික කරගන්න පුළුවන්. මෙතන මේ 11 වෙනි එක නම් ඔයාලට දාලා රාජ්‍ය සේවය කරන එක්කෙනෙක් අයිඩම් කරනවා නම් එයාලා මේක දෙපාර්තමේන්තු ප්‍රධානී සාධක කරගන්න ඕනේ. ඒකත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයාලා මෙහෙම තමයි මේකට අයිඩම් කරගන්නේ. ඔයාලට මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් පහල කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වටිනා වීඩියෝ ඉස්සරහට තරන් යනවා. YouTube channel එක subscribe කරගෙන තියාගන්න. bell icon එකත් ඕල් දාලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙනම් අපි තව වීඩියෝ එකක් හමු වෙමු.